දම් පාට නේද? දම් පාට නෑනේ. තම්පලා. දම් පාට තම්පලා රතු පාට තියෙන. මේවා ලන්සි. වාගෙත් වර්ග දෙකම තියෙනවා. ඔය තම්පලා නේද? අපි තම්පලා කඩන්න ආවා. තම්පලා. මේ රතු පාට තියෙන්නේ. කුරක්කම් පා ගන්න එපා පුතේ. ආවට කමන්නේ මම දාලා පරිස්සමෙන් කඩන්නේ කරන්නේ. අපි අර හෙට්ටේ උරහම් පොඩි කරන්නේ. ලාන්සි කඩයි යන්නේ. කො ලාන්සි මේ? ලාන්සි කියන්නේ මේ සුදු පාටේ. මේක ලාන්සි නේ? ලාන්සි. ඒවට වසවිත මොකවත් නැහැ නේද? ෂෝක් එකට තියෙනවා. ඔවා තම්පලා නේ? මෙව්වා මුල් හිට බලයලා. අපේ ගෙදර හිට. අපේ ගෙදරත් තිබ්බ ඇට තමා මේ දුන්නේ. ඔවා තමා මේ ගෙනල්ලා දුන්නේ. හරි ඉතින් අපේ ගෙදර මෙව්වා මුල් ඒ දුක කඩ මැද හදින් නේද? ඕනවට වඩා දැන් අරපත් ගලු. පිට්ටු කන්න නම් නියමයි නේද? මොනවාද? තම්පලා පුතේ. අන්න ඇති වෙන්නේ. ඇතිනේ. අපි විතරම ඇති පුතේ. ඔය ලන්සි ගස් නේද? මේවත් ලන්සිනේ. මේ තියෙන කොළ පාට. කුරක්කන් අතරේ නේද හැදිලා? පොඩි කරන්න එපා පුතේ. වාගෙත් වර්ග දෙකම තියෙනවා. ෂෝක් ෂෝක්. හා යන්න පුතේ. පොඩි කරන්න එපා කුරහන් කියන්නේ. ඕ it is raining. යා. එන්න. වැස්ස පටන් ගත්තා එන්න. ඔව් චූටිම ගස් නැතුව ලොකු ඒවා ගලවන්න වෙන්නේ. මේක මගේ. අනේ අක්කා මේක මගේ කියලා නම දාන්න. දාගන්න වෙයි. දැක්කම හිතෙන්නේ නැහැ. ඇත්තට මේ ආස හිතනවනේ අපි ඉතින් හදපු ඒවා. යයි වෙලාවකම. මේ තියෙන්නේ තම්පලා. මේ කුරක්කම් පැ. අපි දැන් ගෙදර යන්නේ. පළවැල නෙලාගෙන. අබ කොළ ඔව්. යා වැස්සක් එන්නේ. පාර මැකිලා නේද? ඒ ඇට හිටවගෙන ගිහලා හොයාගන්න බැරි වෙන්නේ. කොයි තුඹනේ?